හායි මගේ පුංචි නංගී මල්ලේ කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් ගෙනාවා අපේ ගණිත ගැටලුව තවත් එක ගණිත ගැටලුවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු නේද බලන්න. මොකද්ද මේ ගණිත ගැටලුව කියලා? 2013 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් නම් අප්‍රේල් 4 වෙනිදා දවස කවදාද කියන තමයි අපේ ප්‍රශ්නෙන් අහන්නේ. අපි එහෙනම් බලමු මේ ප්‍රශ්නෙට පිළිතුර කොහොමද අපි හොයාගන්නේ කියලා. හරි. අපි මුලින්ම මගේ පුංචි නංගියේ මල්ලියේ එකේ ඉඳන් 7 වෙනකන් ලියා ගන්න ඕනේ. 1 2 3 4 5 6 හෝ 7 නේද ලියන්නේ ගේ. 7 එහෙම ලියන්න එපා. 7 නෙමෙයි අපි ලියන්නේ. 7 වෙනුවට අපි ලියන්නේ බිංදුව. කීයද? 7 වෙනුවට ලියන්නේ බිංදුව. හරි. ඔන්න එහෙනම් අපි ලියාගත්තා. මම මේ වීඩියෝ එක අවසානයේදී අයි මම මෙතෙන්ට බිංදුවක් දාගත්තේ කියලා ඔයගලන්ට කියලා දෙන්න. ඒ වගේම මගේ පුංචි නංගි ළමයිලා දන්නවා ඇති මට ටික කාලයක් යනකම් වීඩියෝස් දාන්න බැරි වුණා. ඒ ඇයි කියලාත් මම වීඩියෝ එක අවසානයේදී ඔයගලන්ට කියන්නම්. හරි. එහෙනම් අපි ආයෙම මේ ප්‍රශ්නෙට පිළිතුර කොහොමද හොයාගන්නේ කියලා බලමු. හරි. දැන් අපි මෙතන එකේ ඉඳන් 6 වෙනකන් ලියාගෙන ඊට පස්සේ බිංදුව දාගත්තා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් එකේ ඉඳන් 7 වෙනකන් ලියාගෙන 7ම කළ බිංදුව දාගන්න. හරිද? ඊගාවට අපි බ්‍රහස්පතින්දා පටන් ගන්න සතියක් එක ඉලක්කමකට එක දවස ගානේ ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ එකට උඩින් බ්‍රහස්පතින්දා. මොකද සතිය පටන් ගන්නේ බ්‍රහස්පතින්දායිනේ. ඒ හින්දා එකට උඩින් බ්‍රහස්පතින්දා, දෙකට උඩින් සිකුරාදා, තුනට උඩින් සෙනසුරාදා. අන්න ඒ විදිහට අපි ලියා ගන්න ඕනේ. හරිද? එහෙනම් ඔන්න අපි ලියාගමු. බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා. හරි. මෙන්න මේ විදිහට මම මේ ටික ලියාගත්තා. දැන් අපි මේ ජනවාරි 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 4 වෙනිදා වෙනකන් තියෙන මුළු දවස් ගාන බලා ගන්න ඕනේ. ඒක අපි හොයාගන්නේ ජනවාරි මාසේ ඉඳන් අප්‍රේල් මාසේ වෙනකන් තියෙන මාස ටික ලියාගෙන ඒකට අදාළ දින ටික අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඔක්කොම දින ටික අපි එකතු කරලා ජනවාරි මාසේ 15 වෙනිදා ඉඳන් අප්‍රේල් මාසේ 4 වෙනිදා වෙනකන් තියෙන දින ගණන හොයාගන්න. එහෙනම් අපි මුලින්ම ජනවාරි මාසේ ඉඳන් අප්‍රේල් මාසේ වෙනකන් තියෙන මාස ටික ලියාගමු. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මාස ටික ලියාගන්න. ඊගාවට මේ විදිහට ඉරි ගහලා අපි මේවට අදාළ දින ටික ලියාගමු. හරි. ජනවාරි වලට දින කීයක් තියෙනවද? ජනවාරි වලට තියෙනවා දින 31. පෙබරවාරි වලට දින කීයද? අන්න එතෙන්දී අපි පොඩි අමාරුවකට වැටෙනවා නේද? ජනවාරි මාසෙට නම් හරියනේ. ජනවාරි මාසෙට 31. දින 31. ඒ වුණාට පෙබරවාරි මාසේ 28ක් වෙන්නත් පුළුවන් 29ක් වෙන්නත් පුළුවන්. අධික අවුරුද්දක නම් පෙබරවාරි මාසෙට දින 29යි. සාමාන්‍ය අවුරුද්දක නම් පෙබරවාරි මාසෙට දින 28යි. දැන් මේකේ පෙබරවාරි මාසෙට දින කීයද කියලා හරියටම හොයාගන්න අපිට පොඩි වැඩක් කරන්න වෙනවා. ඒක තමයි අපි මේ 2012 වර්ෂයේ අධික වර්ෂයක්ද එහෙම නැත්නම් සාමාන්‍ය වර්ෂයක්ද කියලා හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ අපි මේ විදිහට 2012 ලියාගෙන අපි බලනවා 2012 අවසාන ඉලක්කම් දෙක 1 2 1. ඒ කියන්නේ 12නේ. එතන සංඛ්‍යාව කියලා ගත්තොත් එහෙම අවසාන සංඛ්‍යාව තමයි 12. මේ 12. අවසාන ඉලක්කම් දෙක කියලා තමයි අපි මේක කියන්නේ. එතකොට මෙන්න මේ 12. අපි බලන්න ඕනේ මේ අවසාන ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවද? ඒ කියන්නේ මේ 12 4ෙන් බෙදෙනවද
ගුණාකාර බලමු. 4 8 12. අන්න 4 වරක් 3 12යි කියලා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ 12 4න් බෙදෙනවා. එහෙනම් 2012 අධික වර්ෂයක්. ඒ කියන්නේ පෙබරවාරි මාසෙට දින කීයද? 28යි 29 නේද? දින 29යි. අපි නම් මෙතන 29 දාගමු. ඊගාට මාර්තු මාසෙට දින 31යි. අප්‍රේල් මාසෙට දින 30යිනේ. ඒ වුණාට අපි මෙතන දාන්නේ දින 30යි කියලා නෙවෙයි. දින 4යි කියලා. මොකද අපි බලන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 4 වෙනිදා වෙනකම් විතරයි. එහෙනම් මේ විදිහට අපි 4 දාගමු. ඊට මේ ටික එකතු කරගමු. 9 1 10යි 1 11යි 11 4යි 15 5 එකක් ඉතුරුයි 3 1 4යි 4යි 2යි 6යි 6යි 3යි 6යි 3යි කීයද? 6යි 3යි 9යි 95යිනි. අපි මේක බෙදා ගන්න ඕනේ 7ට. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක හදද්දි අනිවාර්යයෙන්ම බෙදා ගන්න ඕනේ 7ෙන්ම විතර. තේරුණාද? 7ෙන්ම විතරයි අපි බෙදා ගන්න. අන්න එහෙනම් 95 බෙදීම 7. 9ට 7 ඒවා 1යි 7ක් 1 7යි 9න් 7ක් 2යි 5 ගේනවා යටට 25යි. එතකොට 25ට 7 ඒවා 3යි 4ක් 3 21යි 25න් 21 4යි. එතකොට අපේ උත්තරය ආවා 13යි ඉතුරු 4යි කියලා. ඒ කියන්නේ සති 13කටත් දින 4කටත් පසු යෙදෙන දිනය තමයි අපිට අප්‍රේල් 4 වෙනිදා විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලන්න ඕනේ සතියේ අග දවස. සතියේ අග දවස තමයි බදාදා. එහෙනම් අපි බදාදා ඉඳන් දින 4ක් බලන්න ඕනේ. බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. අන්න අපිට උත්තරය හම්බුණා ඉරිදා කියලා. හරි. එහෙනම් අපිට උත්තරය හම්බුණා ඉරිදා කියලා. අපි මෙතනින් ඉරිදා කියලා ලියාගමු. එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නේ හදාගන්න හැටි මගේ පිටුනන්ගේ ළමයිලාට තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක අවසන් වෙන්න යන්නේ. මෙතන මම ඔයගලන්ට කිව්වා මේ වීඩියෝ එක අවසානයේදී මෙතෙන්ටයි 7 නොදා අපි බිඳුව දාගත්ත කියලා ඔයගලන්ට කියලා දෙනවා කියලා. එහෙනම් අපි බලමු අයිය එතෙන්ට මම බිඳුව දාගත්ත කියලා. දැන් මගේ පුංචි නංගේ මල්ලි අපි යම් සංඛ්‍යාවක් 7ෙන් බෙදුවහම 7ක් ඉතුරු වෙනවද? නෑනේ. 7ක් ඉතුරු වෙන්නේ නෑනේ. 7ෙන් බෙදලා 7ක් ඉතුරු වුණත් එහෙම අපි ඒ බෙදපු ඒ සංඛ්‍යාව බෙදපු හැටි වැරදි. හරිද? අන්න ඒ හින්දා තමයි මම මෙතෙන්ට 7 දාලා බිඳුව දාගත්තේ. තේරෙනවද? හරි. ඒ වගේම ඔයගොල්ලෝ මම මේ වීඩියෝ එක අවසානයේදී කියනවා කිව්වා. ඇයි මම ටිකක් කල් යනකම් වීඩියෝස් දාගන්න බැරි වුණේ කියලා කියනවා කියලා. ඉතින් මගේ පුංචි නංගේ මාළේ මම වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඒ වුණාට ඒක අප්ලෝඩ් වෙන්නේ නැතුව ෆේල් වුණා. අන්න ඒ හින්දා තමයි මට ටිකක් කල් යනකම් වීඩියෝ එකක් දාගන්න බැරි වුණේ. ඉතින් ඒකත් මම ඉක්මනින්ම ගෙන එන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු හැමෝටම ආයිබෝවන් බුදු සරණයි.